මම මේ වීඩියෝ එකෙන් පෙන්නන්න යන්නේ කොහොමද අපේ සිස්ටම් එකට ඔයගොල්ලෝගේ කම්පියුටර් එකෙන් ලොග් වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න ඕනේ කම්පියුටර් එකේ තියෙන මොකක් හරි ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕනේ. ඒ කියන්නේ Google Chrome හරි නැත්නම් Internet Explorer Edge නැත්නම් Firefox වගේ බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ මෙන්න මේ වගේ තියෙන ඇඩ්‍රස් බාර් එකේ ඔයගොල්ලෝ ටයිප් කරන්න ඕනේ esedpeal.esoft.lk මෙන්න මේ URL එක eseddeal.esoft.lk කියන URL එක ටයිප් කරලා ඔයගොල්ලෝ එන්ටර් කරන්න. එන්ටර් කරාට පස්සේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් එනවා. ඒ ස්ක්‍රීන් එකේ මේ යූසර් නේම් එක කියන තැන ඔයාලට දීලා තියෙන යූසර් නේම් එක ටයිප් කරලා පාස්වර්ඩ් කියන තැන ඔයාලගේ පාස්වර්ඩ් එක ටයිප් කරන්න ඕනේ. ටයිප් කරලා මෙන්න මේ මෙතන තියෙන remember me කියන ටික එක දැම්මොත් ඔයගොල්ලෝගේ යූසර් නේම් පාස්වර්ඩ් මෙතන සේව් වෙලා තියෙනවා. ඊට පස්සේ sign in කියන බටන් එක ක්ලික් කරන්න තියෙනවා. එතකොට ඔයගොල්ලෝම මෙන්න මේ විදිහට ඔයාලගේ සිස්ටම් එක ඇතුළට ලොග් වෙනවා.